අර ඔක්කොම තනකොළ සුදු වෙලානේ. හයි මගේ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් වෙනද වගේ අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. මේක තමයි මේ අලුත් අවුරුද්දේ පළවෙනිම දවස. ඉතින් අපි දෙන්න හිතුවා අපි දෙන්න ඇත්තටම එදා නැගිටිනකොට ගොඩක් දවල් වෙලා. ගොඩක් කියන්නේ ගොඩක්ම දවල් වෙලා. මොකද ඊට කලින් දවසේ මේ අපි දෙන්න ටිකක් පාන්දර වෙනකන් ඇහැරලා හිටියා. ගෙදරටත් කතා කරන්න උවමනාව තිබුණා. ඉතින් ඒගොල්ලන්ටත් රෑ 12 වෙනකන් ඉඳලා ඉතින් අපි දෙන්න හිතුවා කීයට හරින් ඇහැරුණ වෙලාවට අපි කිරි උතුරු වෙලා බුදු පහන තියලා කිරිබත් හදලා කිරිබත් කන ටික කරනවා කියලා. ඉතින් ඒක අපි දෙන්න වෙලාවක් කලාවක් බලන්න නැතුව අපි දෙන්නට ඇහැරුණ වෙලාවට කිරි උතුරු වෙලා මේ ටික කරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න ඉස්සල්ලාම බුදු පහන තියලා බුදු සාදුගේ ආශිර්වාද අරගෙන ඉතින් අපි දෙන්න දැන් ලෑස්ති වෙන්නේ කිරි උතුරු වන්න. මේ තමයි අපි දෙන්න දෙවැනි පාර තමයි දෙවැනි වතාවට තමයි මේ විදිහට ජනවාරි 1 වෙනිදාවක ඉන්නේ. ඉතින් 25 වෙනි අවුරුද්දේ 2025 අවුරුද්දේ අපි දෙන්නට ජනවාරි 1 වෙනිදා එකට ඉන්න බැරි වුණා. ඉතින් ඔන්න කොහොම හරි 2026 වෙනි අවුරුද්දේදී අපි දෙන්න එක ගෙදරක ජීවත් වෙනවා. හැබැයි ඉතින් විශේෂයි අපි දෙන්න තනියම අපි දෙන්න විතරක් ඉඳලා සමරන පළවෙනි ජනවාරි 1 වෙනිදාව කවුරුත්ම නැතුව අම්මා තාත්තා කිසි කෙනෙක් නැතුව මේ සමරන පළවෙනි ජනවාරි 1 වෙනිදා. අනේ ඉතින් කිරි උතුරු වෙන තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සල්ලාම ඉතින් ලිපපත්තු කරලා ඔන්න බෝලා කිරි හට්ටිය තියාගත්තා. ඉතින් මට මුට්ටියක් නැහැ. පුංචි හට්ටියක් තමයි තිබුණේ. ඉතින් මට තිබුණේකේ අපි දෙන්න කිරි උතුරුමු කියලා හිතුවා. අන්න එහෙනම් මේ අලුත් අවුරුද්දට අපි දෙන්නට කිරි උතුරුවා. මොන වැඩේ තිබුණත් ඉතින් මං හරි මාස දේ තමයි මේක පිරිත් නූලක් බඳින එක. මං ඉතින් පිරිත් නූලක් බඳිනවා කියන්නේ පෙබ්බවලත් අනිවාර්යෙන් පිරිත් නූලක් බඳිය යුතුයි. හිමින් කිරිබත් එකත් හදාගත්තා. මං ඉතින් කලින් දවසේ බටර් කේක් එකකුයි පුංචිට කප් කේක් ටිකකුයි හදාගත්තා. ඊට පස්සේ ලුණු මිරිසකුත් රසට හදාගත්තා. තව චිකන් කරි එකකුත් තියෙනවා. බිස්කට් එකකුත් තියලා ඔන්න ඉතින් අපේ පුංචි කෑම මේසේ ලස්සනට හදලා ගත්තා. පහනත් පත්තු කරලා ඇත්තටම මට නම් පහනක් නෑ. ඉතින් මං ඉටිපන්දම් දෙකක් ගෙනල්ලා අපි දෙන්නට පත්තු කරනවා කියලා හිතුවා. ඉතින් ඒ විදිහට පත්තු කරලා අපි දෙන්න කෑම කන්න තමයි ලෑස්ති වුණේ. කෑම කන වීඩියෝස් නම් මං අරගෙන නෑ අනේ. ඉතින් මෙතනින් එහාට පළවෙනිදාව ඉවරයි. මේක ඉතින් අලුත් දවසක්. අපි දෙන්න මේ යන්න හදනේ ලස්සන තැනකට. එතනට ගියොත් නම් තේරෙයි ඕගොල්ලෝ කැමති මේ වගේ තැන්වලටම තමයිනේ කියලා. ඇත්තටම එතන හරි ලස්සනයි. කලින් දවසකත් ඔයගොල්ලොත් එක්ක මම මේ වගේ තැනකට ගිහින් තියෙනවා. ඉතින් ඉස්සල්ලාම තෙල් ගහගෙන ඊට පස්සේ අපි දැන් යන්න තමයි මේ හදන්නේ. මේක ටිකක් දුර ගමනක්. මං හිතන්නේ අපේ ගෙවල් ළඟ වුණාට පැය 2කමාරක 3කට ආසන්න වෙන කාලයක් යන ගමනක්. ඉතින් යන්න ඕනේ හින්දාම යනවා. මේක මෙතනට කලින් අපේ බෝලා ගිහින් තියෙනවා. එයා හරි මාසාවෙන් හිටියා එතනට මාවත් එක්ක යන්න. ඒ නිසා ඔන්න එයා මාව එක්ක යන්න තමයි හදන්නේ. අද ඉතින් ගොඩාක්ම සීතල දවසක්. මොකද මේ දැන් කොහොමත් මෙහෙට සීත කාලේනේ. අනිත් එක ටිකක් සීතල වැඩි වෙනවා කියලා තිබුණා ඉතින් මේ දවස්. ඔන්න බලන්නකෝ අපි දෙන්න ඉන්න හරිම ලස්සන වටපිටාවක් තියෙන පැත්තක පුදුම ලස්සනයි. ඒ කියන්නේ එළියට බැස්සොත් කන්දක් නැත්තම් ගස් ටිකක්. ඒ තරම් ලස්සනයි. ඉතින් ඔන්න දිගට අපි දෙන්න යනවා මේ විදිහට.
ඉතින් ඒ යන අතරමඟදී මං ඔයාලට කලින් කිව්වේ අද සීතල දවසක්. ඉතින් හිමත් වැටෙනවා කියලා තිබුණා. ඇත්තට මේ බලාපොරොත්තුවත් ඇතුව තමයි මම ගියේ. එන්න අයිස් කැට ලොකු කැට බවට පත් වුණා. හිම කැට වෙලා වැටෙනකම් මම බලාගෙන හිටියේ. ඉතින් චුට්ටක් දුර යනකොට යන අමාරුයි කියලා දනුන හින්දා ඔන්න අපි නැවතුවා. ඔන්න එතනදී නම් හිම වැටෙන්න පටන් ගත්තා. ඉතින් මම මේ හිම දකින මගේ ජීවිතේ පළවෙනිම අවස්ථාව මට ගොඩාක් සතුටුයි. ඇත්තටම මේ අපේ බෝල ඇහුව අන්තිමට ඔයාට දැන් හිම ඇතිද කියලා. ඒ තරම් සීතලයි. මට දෙන්න ලෝබයි නුඹ එන කාටවන් ආදරෙන් මාළඟින් ඉන්න මතාවිතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා හිම අත්දැකීමත් විඳලා ඔන්න අපි ආවා අපි ඇත්තටම එන්න හදපු තැනට. මෙතෙන්ට තමයි අපි එන්න හැදුවේ. ඔයගලන්ට මතක ඇති අපි මම කලින් වීඩියෝ එකේදීත් ඔයාලත් එක්ක බෙදාගත්තා. අපි මෙහි තියෙන යොමියුරලෑන්ඩ් කියන තැනට ගිහිල්ලා ක්‍රිස්මස් එකට තිබුණ රෑට දාපු ලයිට්ස් ටික බලන්න ගියා. ගොඩක් උඩට ගිහිල්ලාත් අපි ඒක බැලුවා. ඔයාලට මතක ඇති. ඉතින් ඒ වගේම තැනක් මේක. සමහර විට මෙහෙ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම මෙහෙට ගිහින් ඇති. ඉතින් ලස්සනයි මම මේක දැක්කේ පළවෙනි වතාවට. ගොඩක් දේවල් මෙහෙ තියෙනවා මම දකින්න පළවෙනි වතාවට නේ. ඔයාලත් දන්නවනේ. ඉතින් මට ඒ ලැබෙන අවස්ථාව උපරිමටම එන්ජොයි කරනවා. ඒ තරම් මං ආස දේවල් මම දකින්නේ. මේ ලයිට්ස් දාන එක අවුරුද්දේ ටිකක් කාලයක් තියෙනවා. මං හිතන්නේ ඔක්තෝබර් මාසේ ඉඳන් පෙබරවාරි ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාසේ වගේ වෙනකන් මං දන්න තරමට තියෙනවා. ඉතින් අපි දෙන්න යන්න හැදුවේ ජනවාරි 2 වෙනිදා යන්න ප්ලෑන් කරගෙන හිටියා. ඉතින් ඇත්තටම අපි දෙන්න ජනවාරි 2 වෙනිදා ගියා. මේ ජනවාරි 2 වෙනිදා ඔය තියෙන්නේ නිවියකටත් ගහලා ඉතින් අපේ මෑන් පුංචි සෙල්ලමක් දානවා. ඉතින් අපේ මෑන්ගේ සෙල්ලුනුත් මේ වීඩියෝ එකේ තියෙන්න ඕනේනේ. දැන් නම් ඉතින් මේ වෙලාවේ අත්තටම සීතල. ඒ තරමටම සීතල වැඩි. ඒ වුණාට ඉතින් මේ අපි දෙන්න ආසාවෙන් බලන්න ගියපු එකේ ඉතින් අපි දෙන කොහමද එක බැලුවා. මෙතනටත් ආව බලන්න. මෙතනත් හරිම ලස්සනයි. අත්තර මෙදා කාලගුණය හොඳ නැහැනේ. ඉතින් ගොඩක් දේවල් වීඩියෝ කරගන්න හම්බුනේත් නැහැ. ඉතින් අපි එනකොටත් ටිකක් හිම වැටෙනවා. අපි එතනදී නම් චුට්ටක් හිම වැටෙන එක අඩු වුණා. අනේ අර ගස් හිම වලින් පිරීලා. අර වාහන වලට හිම වැටිලා. අර අම්මු සුදු වෙලානේ සේරම ගස් සුදු වෙලා. අනේ කරිමදා. ඔරේ ගස් අනේ හරි ලස්සනයි. මං ඊ වගේ එකක් ඇහැට දැක්කමයි. ඇත්තටම ලස්සනයි. ඉතින් මේ පළවෙනි වතාවට දකින්නකොට ඉතින් ওই වගේ දේවල් කියවෙනවා නේද ආනේ? ඇත්තටම මේක මේ රෑක උණයින් ටිකක් පේන්නේ නැහැ. අර ඔක්කොම තනකොළ සුදු වෙලානේ. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා බලන්න එන්නම් මේ වගේ එකකින්. ඉතින් එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම ආදරේ ගිහින් එන්නම්.